This conference will now be recorded. දැන් ලංකාවේ සාමාන්‍යයෙන් ඉස්කෝලේ යන ළමයින්ට හැකින් කෝසස් නැහැනේ. තියෙනවා තිබ්බත් ඒවා නිකන් බොරු. හරිද? ඒකට හේතුව සයිබර් සිකියුරිටි කියන ක්ෂේත්‍රය නැත්තම් ෆීල්ඩ් එකට එන්න කලින් ඔයාට IT ෆීල්ඩ් එක ගැන හොඳ දැනුමක් තියෙන්න ඕනේ. ප්‍රෝග්‍රෑමින් තියෙන්න ඕනේ, දැනගන්න ඕනේ, නෙට්වර්කින් දැනගන්න ඕනේ. වෙන සෝෂල් එන්ජිනියරින් සමාජ විද්‍යාව ගැන අදුමත් තියෙන්න ඕනේ. ඒතර මේ සයිබර් සිකියුරිටි කියන්නේ software engineering එක කරන එකයි cyber security කරන එකයි කියලා හිතන්න එපා. software engineering වල ඉඳලා ඉගෙන ගන්න පුළුවන්. cyber security වල ඉඳලා ඉගෙන ගන්න බෑ. cyber security ඉගෙන ගන්න පදනමක් තියෙනවා. You need a foundation to learn cyber security. මේ foundation එක වක් වෙලාවට යුනිවර්සිටි එකේ දෙන්නේ අවුරුදු 4ක් වගේ කාලෙක යුනිවර්සිටි ලෙවල් එකේ විතරයි ලංකාවේ කෝසස් තියෙන්නේ. අපි මේක මේ අඩු වයසෙන් ඔයාලට උගර ගන්න අවස්ථාව දෙනකොට අපි ඔයාලගේ ෆවුන්ඩේෂන් එක හදන්න. ඒකට තමයි අපි වෙබ් ඩිසයිනින් ඉගෙනුවේ. අපි Python ඉගෙනුවේ. එතකොට මේකෙත් අපි නෙට්වර්කින් ඔපරේටිං සිස්ටම් ඔයගොල්ලෝ දන්නේ නැති ගොඩක් දේවල් ඉගෙන ගන්න. ඒතර ඒ දේවල් නැතුව හැකින් කරලා තමයි අර විභාග දෙපාර්තමේන්තුවේ data results ටික හැක් කරපු එක්කෙනා යාවුනානේ. හැක් කළා අහුවෙලා වැඩක් නැහැ නේ. අනිත් එක ඒක මේ මහා ලොකු හැක් එකක් නෙමෙයි කරලා තියෙන්නේ. වෙබ් එකේ data ටික තියලා තියෙන ටෙක්ස්ට් ෆයිල් එක. ඒක එනියුමරේට් කරලා හොයලා ඒක ඩවුන්ලෝඩ් කරලා. ඒකට පොඩි තව PHP ප්‍රෝග්‍රෑම් එකක් ලියලා තව පොඩ සර්ච් එහෙම දාලා ඒවත් හැකින් තමයි. නමුත් හැකර් කෙනෙක් කියන්නේ නැත්නම් ethical hacker කෙනෙක් කියන්නේ information security subject එක කරනවා කියන්නේ ඊට වැඩිය හැකියාවක් තියෙන්න ඕනේ. හරි. එතකොට අපි අද hackthisite.org එකට යමු. මම ස්ක්‍රීන් එක ෂෙයා කරන්නම්. මේ මාසේ මම පටන් ගත්ත කෝස් එකක් මම කලින් කරලා තියෙනවා මැෂින් ලර්නින් එහෙම කරලා තියෙනවා. නමුත් මට ඕන වුණා මේක පිළිවෙලකට කෝස් එකක් ඩෙවලොප් කරන්න. මොකද ඉස්සරහට ඒක කරන්න මගේ බලාපොරොත්තුවක් තියෙනවා. ඒතර මම සයින් අප් වුණා කෝස් එකකට. ඒක එක දිගට දවස් 30ක්. හැමදාම පැයකමාරක් තියෙනවා. පාමාරේ ඉඳලා 7 වෙනකම්. එතකොට සෑහෙනවට කොටසක් තියෙනවා. ඒ වෙලාවේ මදි. ඊට අමතරව පහුවෙන්ද වෙනකොට මම ඒක තව අප්ඩේට් කරගෙන ඉන්නත් ඕනේ. ඊට අමතරව ඒකට වෙන ඉතින් මේකේ යන කෝස් එකක් ඒමත් ඉගෙන ගැනීම තියෙනවා. අපේ නම් ඒක මාස 7-8කට කරන්න වෙන්නේ. දැන් මේකට ගියාම ඔයාලා සයින් අප් වෙන්න ඕනේ. හරි. ඉතින් ඔයාලා හොයාගන්න ඕනේ මේ ලොගින් සයින් අප් මේවා හොයාගන්න ඕනේ. රෙජිස්ටර් වෙන්න ගියාම මේක මටත් පොඩි ප්‍රශ්නයක් ආව එකපාරටම. ඔයාලා හුඟක් දෙනෙකුට මේකට රෙජිස්ටර් වෙන්න බැරි වුණා. තාමත් රෙජිස්ටර් වෙන්න බැරි වෙච්ච අය ඉන්නවද මෙතන? ඔගොල්ලෝ ඉන්න 8 දෙනාම රෙජිස්ටර් වෙලාද? රෙජිස්ටර් වෙච්ච කට්ටිය මට yes එකක් දාන්න. හරි. attendee 7 කියන්නේ ඔයාගේ නම මොකක්ද? ඔයාගේ නම වෙනස් කරගන්න. right. ඔයාට වෙනස් වෙනකොට ඔයා මේක කියවලා නැහැ. හුඟක් ඔයාලගේ ලොකු අඩු පුරුද්දක් තියෙනවා. මෙතන අහන්නේ යූසර් නේම් එක. ඒතර යා කියනවා අකුරු 4ක් 32ක් අතර alpha numeric and space allowed කියලා තියෙනවා. underscore දාන්න එපා underscore minus underscore පාවිච්චි කරාට කමක් නැහැ. ABCDE අංක දාන්න පුළුවන්. මේ underscore දැම්මට කමක් නැහැ. ඉරයි space එකයි දාන්න. ඒක දාන්න ඕනේ යූසර් නේම් එකට. දැන් ඔයා රෙජිස්ටර් වෙන්න මේ රෙජිස්ටර් වෙලා නැති එක්කෙනා රෙජිස්ටර් වෙන්න බැරි උනේ
හරි. එතකොට දෙක pass phrase කියන්නේ වාගේ password එකට එයා කියන නම pass phrase password එක. එතකොට must contain a lower case letter. මේ ඔයාට ඕන විදිහට එයාලා දෙන්නේ නැහැ. එයාලා ඒක දෙන්නේ නැහැ. එයාලා කියන විදිහට ඔයාලා කරගන්න ඕනේ. ඒක තමයි හැකින් ඒගොල්ලෝ ඒක දෙනවා. must contain a lower case letter. must contain an uppercase letter. must contain non-alphabetic character. ඒ කියන්නේ hash, dollar මේ වගේ hash, dollar, at ඒ වගේ තමයි non-alphabetic character. hash, dollar, at වගේ. ඊට පස්සේ must be at least 15 characters. Very important that you have ඔයා මේ enter කරන එක අපි කියමුකෝ බණ්ඩා කියලා. බණ්ඩා කියලා දැම්මට වැඩක් නැහැ. ඇයි? small character එකක් තියෙන්න ඕනේ. අපි කියමුකෝ බණ්ඩා කියලා ඔයාගේ දාන්න යන්නේ. අපි දාමු මෙහෙම එකක්. තප්පරයක් ඉන්න මෙහෙම. අපි නිකන් දැම්මා කියමුකෝ බණ්ඩා නන්දා මේක ගන්නෙ නැහැ. ඇයි මේක 15ක් නැහැ. හරිද? ලැම්ඩා කියලා දැම්මා කියමුකෝ. හරිද? එතකොට අනිත් එක මේ රෙකෝඩින් එක මම ඔයාලට දෙන්නේ නැහැ. මොකද ක්ලාස් එකට එන්නේ නැති අයට මේක මිසින් වෙනවා. මේ පද රෙකෝඩින් එක මම කරලා දෙන්නේ නැහැ. ඒක හේතුවක් තියෙනවා ඒකට. ක්ලාස් එකට එන්න ඕනේ. දැන් මේක ගන්නේ නැහැ. එයාලා කියනවා non alphabetic character එකක්. අන්න එතකොට ඔයාලට පුළුවන් මේකට අපිට පුළුවන් at mark එක දාන්න කොහොම ඒ වලට. මොකද මේ password එකේ pattern එකක් හදාගන්න. right. ඊට පස්සේ මේ අග එකට 8 දැන් ඔයා දැම්මේ වගේ password එක උනේ බණ්ඩා නන්දා ලැම්ඩා. මේකට 8 දානවා. ඔන්න දැන් ඒකත් හරි. දැන් මේ password එක අල්ලන්න අමාරුයි කෙනෙකුට. ඒක ඔයාලට මතක තියාගන්න පුළුවන්. අන්න එහෙම මේ password එකක් develop කරන්න. right? අනිත් එකම password එක හැම එකටම use කරන්න එපා. එතකොට ඊළඟට අපි ගිහිල්ලා must contain a lower case letter, upper case letter, non-alphabetic character and at least 15 හරි. ඊළඟට 140 වෙන්න බෑ මේවා කියවන්න. මේ requirements එයාලා password එකට ඉල්ලනවා. ඊපස්සේ ඒකේ copy එක හරියට දාන්න. ඒතර copy කරගෙන මේකට දාන්න. secret question. where was I born? මොන කෙනෙක් දන්නවද ඔයා කොයිද ඉපදුනේ කියලා? where was my පුංචි born? අන්න ඒක what was my first pet number? name. pet සමායන මැරලා ඉන්න පුළුවන්. ඊළඟට what is the last 4 digits of my uncle's car? හරි ඒ වගේ ඔයා අමතක කරගන්නත් බෑ. ඒකට ආන්සර් එක දීලා ඊමේල් ඇඩ්‍රස් එක මෙතන හරියට දාන්න ඕනේ. මම නම් හුඟක් වෙලාවට ඊමේල් ඇඩ්‍රස් එක දාන්නේ මම ඊමේල් එකට යනවා. right? මම ඊමේල් එකට යනවා. ගිහිල්ලා තේරුණාද?
මම ඊමේල් එකට ගිහිල්ලා මම මේ ඊමේල් එකට යනවා. ගිහිල්ලා ඊමේල් එකෙන් තමයි මම නම් කොපි කරන්නේ. ටයිප් කරන්නෙම නැහැ. ඒ තරමට මට මගේ ඊමේල් එක මම දැන් Gmail එකට ගියාම මම මෙහෙම ටයිප් කරනවා මෙහෙම. ඒතර මට මෙහෙම එනවා. මම මෙතනින් කොපි කරලා මේක ගන්න. ඒ තරමට මට ෂුවර් නැහැ. මම කොපි ඇන්ඩ් පේස්ට් තමයි කරන්නේ. terms and service වලට මේකට agree වෙලා මේක ක්ලික් කරන්න. right? ඊට පස්සේ ඔයා image එක මේකේ මේ 9ZSKQ මේක ආවේ නැත්තම් මේක මෙයා වෙනවා. ඒක නෝ ලෙගසි කරලා නැහැ. රෙජිස්ටර් වෙන්න. ඒක තියෙනවා මට අතර පස් පාරක් ගියා මම බලපුවා මම මේ පාස්වර්ඩ් එකේ ලෙන්ත් එක මේක දැක්කේ නෑ මේ 15යි කියන්නේ. මේක දැන් ඔය ප්‍රශ්න තිබිච්ච කෙනාට දැන් හරි ගියාද? Did you register? අනිත් එකේ register වෙච්ච data ඔයා කොහේද උන්ට සේව් කරලා තියාගන්න. ඔමාෂි හරිද? අන්න හරි. ඒතර ඔමාෂිට වැරදිච්ච තැන ඔමාෂි දැනගත්තා. ඔමාෂි ඒ වරද්ද කරගන්න එපා. ඔයා පුරුදු වෙන්න මේ බැංකින් වල ඔයා ටැක්ට්ෆුල් වෙන්න. right. ඒක කරාපුවාම අර පළවෙනි චැලෙන්ජ් එක තියෙන හැමතිස්සෙම පළවෙනි චැලෙන්ජ් එකෙන් පටන් ගන්න මේ වගේ ඒවා ගණක් තියෙනවා අපි බේසික් එකට යනවා. ඒ ගොඩක් තියෙනවා. හරිද? දැන් අහනවා ලොගින් වෙන්න කියලා. මම ලොගින් වෙනවා. ලොගින් එකේදී එයා image validation එකක් තියෙනවා මේ L5QDJN වාඩෙන්නේ වෙනයි. හරි මම ලොගින් වුණා. එතකොට අපිට හම්බ වෙනවා පළවෙනි ටාස්ක් එක. පළවෙනි ටාස්ක් එකේ කියන්නේ ඉඩියට් ටෙස්ට් එකක් කියලා කියන්නේ. දැන් මෙයා කියලා තියෙනවා මොකක් හරි පාස්වර්ඩ් එකක් එන්ටර් කරන්න. එතකොට එයා එරර් කියලා දෙනවා. සේව් කරන්න එපා. එතකොට එනවා සේව් කරන්නද කියලා සේව් කරන්න එපා. අපි මේ පාස්වර්ඩ් එක හොයාගන්න ඕනේ. මෙතනදී ඒගොල්ලෝ අපෙන් බලන්නේ අපේ HTML අපි කොච්චරම දැනගෙන තියෙනවද කියලා. මේ if you have no idea what you do you must learn HTML පොඩි එකක් දීලා තියෙනවා. HTML එක ඇතුලේ මේක තියෙන්නේ කියලා. ඒතර මම පුරුද්දට වගේ right mouse button කරලා view source කරනවා. view source කරපුවාම මෙහෙම යනවා. ඉතින් මේකේ ඔක්කොම හොයන්න අමාරුයි. මම හොයලා බලනවා මට පුළුවන් මේකේ search එකක් දාන්න. find pass තදින enter password නෑ. පහක් තියෙනවා pass කියලා. අන්න මෙන්න ආවොනා මට එකක් කමෙන්ට් එකක් දාලා තියෙනවා. මොකද්ද? The first few levels are extremely easy. Password is NCF9F4. මෙන්න මේක තමයි password. මම view source කරපුවාම මම ඔයාලා බලන්න මේ HTML දැනගෙන ඉඳීම වැදගත් කියලා මං කිව්වේ. මම මේක control C කියලා copy කරලා මම මෙතෙන්ට ඇවිල්ලා ඒක මම enter කරනවා. අන්න congrats මම ඒක ගොඩ. මෙතන තියෙනවා update password කරන්නද කියලා නෑ වුණොත් ඒ password එක ඔයාලට update වෙනවා ඒක කරන්න එපා no thanks.
හොයලා බලන්න ඔයාලත්. කරලා මට yes එකක් දෙන්න කරපු කට්ටිය. මේ පාස්වර්ඩ් එකේ ආ page එකේ හංගලා තිබ්බා. හරි ඉරුක්ෂ කරලා. ඊළඟට වනායුරු කරලා. දනුවද කරලා. සිතුම් කරලා. සිතුම් එකේ ඉඳලා 10ට කරාලු. අනික් කට්ටිය යනොත් හරි. තව එක්කෙනෙක් කියන්න බලන්න. හරි. බේසික් එකේ ඔයා පළවෙනි එක කරා. ඊට පස්සේ ඔයාට දෙනවා බේසික් 2. You have already completed this level but ඔයාට කියනවා network security SAM setup password protection script. This is the real password from an encrypted text file and to do password user must enter. එයාට password file එක upload කරන්න අමතක වුණා. අපිට මෙතන මොකක් හරි එන උත්තරේ මොකක්ද කියලා බලන්න මේ මොකක් හරි ගහලා බලන්න. මුකුත්ම නොගහ දාන්නත් පුළුවන්. අන්න මුකුත්ම නොගහ දැම්මාම වැඩේ හරි ගියා. ඔයා විවිධ දේවල් try කරන්න. දැන් මේක මොබයිල් එකකින් එහෙම කරන්න බලාපොරොත්තු වෙන්න එපා. ලැප්ටොප් එකෙන්ම කම්පියුටරෙන්ම කරන්න ඕන. හරි ඊළඟට බේසික් එකේ තියෙන තුන්වෙනි එක. This time network security SAM remember the upload the password file. හරි. එතකොට ඒකෙත් view source එකක් දාලා බලනවා. මේ form එකට යන්න ඕනේ. ඒ form එක load කරන තැනට. මෙන්න form එක. මොනවද මේකේ කරන්නේ? form එකේ action එක මෙන්න මේ form එකේ තියෙන දේවල් කියවන්න. action එක යන්නේ missions basic 3 index php වලට. එතකොට method එක post hidden variable එකක් යනවා password php කිය. එතකොට මේ password php කියන එක මේ path එකේම මේ අපි ඉන්න path එකේ password php එකේ මොනවද තියෙන්නේ කියලා ගහලා බලන්න. මේකේ තියෙන basic 3 එකේ basic 3 index php. ඔයාලට බලන්න පුළුවන් basic 3 එකේ
index php කියන්නේ මේක password php අන්න password php එකේ තමයි මේක මේ හොඳ වෙබ්සයිට් එකක් නෙමෙයි ඒක ලේසි කරලා තියෙනවා තව ඉස්සරහට යනකොට අමාරුයි මෙන්න මේ නම්බර එක එයාලා ස්ටෝර් කරලා තියෙනවා password php ඊගෙන් මේක හොයාගෙන අපිට ඒ අංකය ඒක මේකට එන්ටර් කරන්න පුළුවන් so it will work incorrect password cut the password php ගත්තේ නැහැ ඒක හරියට මොකක් හරි මම මේ බේස් කරපු එකේ වැරද්ද සමහර විට මේ හැකින් එකට ඕනෙත් කරන තොරතුරු එතනම තියෙනවා හොයාගන්න එක තමයි අපිට තියෙන්නේ හරි ඊළඟට හරි අපි දැන් මුකුත් ප්‍රශ්න තියෙනවද 1 2 3 අපි කරා අහන්න මොනවා හරි ප්‍රශ්න තියෙනවද right මම මේ ලෙසන් එක කරගන්න මේක net එකේ තියෙන YouTube දැන් පළවෙනි දෙවෙනි කාරණය හැමදේම ඔයා කරන්න යන්න එපා then hack this site යන්න window එකට hack this site YouTube එකේ මොනවා හරි මේක ගැන තියෙනවද අන්න තියෙනවා hack this site basic mission 1 Hello everyone, Shamansine here. Today I'm showing you the Hack This Site website. I have been using this site for a while now, throughout the years, and I come here as... හරි දැන් නවත්තලා බලන්න දැන් ඔයාලට එකක් හම්බුණානේ සීන් මැන්සිනි තමයි මේක දෙන්නේ සීන් මැන්සිනි මොනවද තව උගන්වන්නේ මෙහෙම තියෙනවා යන්න යාගේ ප්ලේලිස්ට් වලට අන්න බලන්න corporate computer science with Python hack this site basic missions walkthrough Hello everyone, Shamansine here, and today I'm showing you the Hack This Site Mission 2 on the basic mission circuit. So if you saw my last video, I already said that I'm going to be posting some... හරිද 1 2 3 11 එහෙම තියෙනවා. ඒතර අපිට එයාගෙන් මේ තොරතුරු හොයාගන්න සමහර sites hack කරපුවාම ඒ hack කරපු අය ඒ ගැන තොරතුරු කොහේ හරි දානවා. හරි ඒගොල්ලෝ ඒ තොරතුරු දානවා දැම්මාම අපිට ඒව හොයාගන්න පුළුවන් දැන් ඔයාගේ ඉස්කෝලේ යාළුවෙක් ඉන්නවා මැඩම් ඔයාලට ගානක් දෙනවා ඔයාලට ගාන හදාගන්න අමාරු වෙනවා ඒතර ඔයා කරන්නේ ළඟ ඉන්න කෙනාගෙන් අහනවා ඒ ගාන හැදුවද ඔයා ගාව තියෙනවද අද විදිය මට කියනවද අන්න තොරතුරු එතකොට වැදගත් වෙන්නේ cyber security වලදී
ඔයාට තොරතුරු හොයාගන්න පුළුවන් ආකාරය. දැන් මම ආයෙ සර්ච් කරනවා hack this site කියලා ඔහම සර්ච් කරපුවාම ඒ සයිට් එකට තමයි ඉස්සෙල්ලාම යන්නේ. එතකොට ඊළඟට හරි මේ දාලා තියෙනවා. මෙතන how to hack this site in 7 steps. ඔයාට පුළුවන් වෙන්න ඕනේ කොහොමද බලන්නේ මේ තියෙනවා කේක හැකින් ටෙක්නික්ස් ගැන කතා කරනවා. මේවා දැන් හොයන්න කාලේ හරි. හැබැයි ඔයාලා මේ GitHub එකේ මොනවද තියෙනවා මොකද හැකින් කියලා කියන්නේ නරක දෙයක් නෙමෙයි. හැකින් කියලා කියන්නේ අපි මේ තියෙන්නේ hack this site website hacking. අපි ආපහු ආවා ගේ playlist එකට. කොහොමද hack කරලා ඔයාගේ මේ data ටික අයින් කරන්නේ කියලා. ඔයාගේ tracks ඔයා කරන හැම දෙයක්ම කියන්නේ ඊට පස්සේ මේ netcat කියන්නේ hack this site website hacking. Each challenge will ask you to enter a password that you have to figure out on your own to where it says continue. Okay. මේ ඒ වගේ තියෙනවා තව back into the HTML coding of the site. And the story isn't of much help. එතකොට ඒ වගේ ඒවා තියෙනවා මම කීපයක් කරලා පෙන්නන්න ඊට පස්සේ ඔයාලට තමයි මම අවස්ථාව දෙන්නේ කරන්න. අපි තව එකක් බලමු. Welcome back. Today let's take a look at how we can clear tracks on a Linux target machine. After හරි එතකොට අපි 1 2 3 එකත් අපි කරා අපි 4 වෙනි එක බලමු. 4 වෙනි එකේදී තියෙනවා send password to Sam. මෙයා password එක එයාට automatically යවන්න password successfully send කියලා තියෙනවා. මේක. එයා කියලා තියෙනවා එයා password එක script එකකට දාලා තියෙනවා කියලා. ඉතින් අපිට බලා ගන්න පුළුවන් මේ password එක යවන බටන් එක ගන්න ක්ලික් කරන්නේ right mouse button කරලා inspect කරන්න. එතකොට තියෙනවා මේ බටන් එක press කරපුවාම level 14 PHP එකට යනවා. තව මොනවද ඔයාලට මෙතන බලා ගන්න පුළුවන්. කවුරු හරි කියන්න මට බලා ගන්න පුළුවන් දෙයක්. මේ web form එකේ තියෙනවා මෙන්න input type hidden value to එයා මේකේ ඒ password එක එවන්න ඕන එක්කෙනාගේ නම form එකේ දාලා තියෙනවා.
දැන් ඔයාට පුළුවන් දෙන්න වැඩේ. මම මගේ ඊමේල් එක මෙතෙන්ට දාන්න. හැම සයිට් එකක්ම මේ වගේ හැක් කරන්න බෑ. මේ වගේ මෝඩ විදියට හදලා තියෙන ඒවා පුළුවන්. නමුත් ඔයාලා මේක ඔයාලට ඩයිනමිකලි එඩිට් කරන්න පුළුවන් view source එකෙන් නෙමෙයි inspect එකෙන් මතක තියාගන්න. එතකොට ඔයාගේ page එකේ දැන් මම මගේ email එක ඒකට මාරු කරා. ක්ලික් කරලා. මේක ඩයිනමිකලි නේ තියෙන්නේ. දැන් වෙබ් page එක මට load වෙලානේ තියෙන්නේ. හරි. දැන් මම send password to Sam කියපුවාම password remainder send to saisekv@gmail.com. ඔයාගේ රෙජිස්ටර් වෙච්ච මේ සයිට් එකට රෙජිස්ටර් වෙච්ච එක දාන්න ඕනේ. මොකද නැත්තම් ඔයා වෙන කෙනෙක්ගේ දැම්මොත් එයාටනේ යන්නේ. ඒගොල්ලෝ මේ બ્લોක් කරලා තියෙනවා. එයාලා දන්නවා ඒක මේ එයාලට වැරදීමක් වෙලා කරපුවා නෙමෙයි. ඔයාලට හැක් කරන්න පුරුදු වෙන්න මේ සයිට් එක හදලා තියෙන්නේ. දැන් මම ගියාම මගේ Gmail එකට I can get the මෙන්න පාස්වර්ඩ් එක ඇවිල්ලා තියෙනවා මෙන්න මේක කියලා. එයාගේ ඊමේල් එක වෙනුවට මම මගේ ඊමේල් එක දාගත්තාම මට ආවා. ඒක මෙතන නෙවෙයි වෙන තැනක දැම්මනම් ඒ වෙනුවට එනවා. හොඳයි මම තව වැඩක් කියන්නම්. ඔයාලගේ යාළුවෙක් හරි කවුරු හරි කියනවා මේ මගේ හදිසි ඊමේල් එකක් ඇවිල්ලා තියෙනවා. ඒක පොඩ්ඩක් බලන්නකෝ කියලා කියනවා. ඔයා කියනවා මට පාස්වර්ඩ් එක නෑනේ. මම පාස්වර්ඩ් එක දෙන්නම් ඒක බලන්නකෝ. එතකොට ඔයා ගිහිල්ලා නිකන් ඉන්නවද? නෑ. ඔයා යනවා මෙතෙන් settings. see all settings. එයාගේ පාස්වර්ඩ් එක වඩ වෙනස් කරන්න පුළුවන් හැම දෙයක්ම එයාගේ settings වෙනස් කරන්න. එතකොට මොකද්ද කරන්න තියෙන්නේ? එයාට එන මේල් ඔක්කොම ඔයාට කොපියක් ෆෝවර්ඩ් කරන්න. එයා දන්නේ නැහැ. කොහෙද තියෙන්නේ forwarding? Auto advanced template custom add-ons forwarding and PopMap. At forwarding address අන්න මම දානවා niranjanmeegammana@gmail.com කියලා save එකක් දානවා. එතකොට Gmail එකට email එකක් යනවා niranjanmeegammana email එකක් යනවා. ඒ ඔයාගේ email එක. ඔයා ඒක මෙයා කරපුවාම එයාට එන mail ඔක්කොම ඔයාට කොපියක් එනවා. මොකද්ද වැරද්ද කරේ? එයාගේ password එක ඔයාට දීපේ. සමහරවිට දැන් අපේ දැන් මේ machine එකට මම login වෙලා ඉන්නේ. ඊට පස්සේ මම තව ටිකකින් Gmail කියලා ගහලා ආයෙ login වෙනවා. machine එකට මට access තියෙනවා නම් මාව automatically එයා login කරනවා. මගෙන් ආයෙ password එකක් අහන්නේ නැහැ. ඒකින්ද ඔයාගේ machine එක තව කෙනෙකුට පාවිච්චි කරන්න දෙන හැම අවස්ථාවකම ඔයාගේ email account එක ඔයාගේ Facebook account එක එයාට login වෙන්න පුළුවන්. ඔයා විනාඩි 10කට යනවා টয়ලට් එකට. ඒ වගේ වෙලාවට
එයාට මේකට ලොගින් වෙන්න පුළුවන්. ලොක් කරලා යන්න. දැන් ලොක්. එතකොට ආපහු ලොගින් වෙන්න පාස්වර්ඩ් එක ගහන්න ඕනේ. control alt del ගාලා ලොක් කරලා යන්න. යාළුවෙක් වුණත් විශ්වාස කරන්න එපා. මොකද එයා ගිය ගමන් එයාට මේක ඕපන් කරලා දෙනවා. හැමතිස්සෙම ඔයාගේ ඩෙස්ක් එකෙන් ඔයා නැගිටලා යනවා නම් ලොක් කරලා. හුඟක් අය හැක් වෙලා තියෙන්නේ තමන්ගේම යාළුවෝගේ. හරි. එකක්. ඊළඟට බලමු තව එකක්. හය. මෙතනදී අහන්නේ එයා කියනවා එයාගේ පාස්වර්ඩ් එක එයා එන්ක්‍රිප්ට් කරලා තියෙනවා. එන්ක්‍රිප්ට් කරනවා කියන්නේ නිරංජන් කියන එක ආපස්සට ලිව්වොත්. අපි දැන් ගන්නවා පාස්වර්ඩ් එකක් තියෙනවා කියමු බණ්ඩා කියලා. මම මේක ලියනවා ADNAB කියලා. අන්න එන්ක්‍රිප්ට් කරනවා. ඒක පහසුයි. නමුත් ඊට වැඩිය කම්ප්ලෙක්ස් විදිහකට මේක අපිට වෙනස් කරන්න පුළුවන්. ඒතර එයාගේ උත්තරේ අපිට දීලා තියෙනවා. අපිට ප්‍රශ්නය දීලා නැහැ. එතකොට එයාගේ පාස්වර්ඩ් එක මේක තමයි එන්නේ උත්තරේ. අපිට මොනවද කරන්න පුළුවන්? මම ගහලා බලනවා 1 2 3 4 5. මෙතන කීයක් තියෙනවද? 1 2 3 1 2 3 4 5 6 7 8ක් තියෙනවා. 8 කියලා ගහනවා. මොකද්ද මට එන්නේ? මට එනවා 1 2 3. අපි මේක දාගන්නවා. මම 1 2 3 4 5 6 7 8ට මට එන උත්තරේ මේක. ඒ කියන්නේ මගේ පාස්වර්ඩ් එක right එක අකුරකට තව අකුරක් මාරු කරලා තියෙනවා. අකුරකට අකුර ගන්න. බලමු මොකද්ද තියෙන වෙනස කියලා. 1යි 1යි අතර වෙනස මොකද්ද? 0යි. 2යි 3යි අතර වෙනස 1යි. 3යි 5යි අතර වෙනස 2යි. 7යි 5යි 4යි 7යි අතර වෙනස 3යි. 5යි 9යි අතර 4යි. අන්න වැඩේ කෑවා. 6යි මේකයි අතර වෙනස මොකක්ද? කම්පියුටර් වල අපි ඉගෙන ගත්ත ASCII කියලා. අපිට බලන්න පුළුවන් ASCII ටේබල් එකේ ගිහිල්ලා ASCII ටේබල් එක කියලා සර්ච් කරලා ASCII ටේබල් එක මේව කරලා බලන්ඩ 6 ගාවට අපිට මොකද්ද තිබුණේ? මේ සෙමිකෝලන්. සෙමිකෝලන් එකට එන්න 6 7 8 9 10 11. ඒ කියන්නේ කීයද? 1යි 2යි 3යි 4යි 5ක්. ඔන්න 5ක් වෙනස් මේක. 7ට සමාන ලකුණට එන්න 1යි 2යි 3යි 4යි 5යි 6ක් යන්නේ. shift එන්න ඕනේ 6කින්.
8ට දැන් ඔයාලට වැඩේ අහුණා. 8ට ප්‍රශ්නාර්ථයෙන් 1 2 3 4 5 6 7ක් යන්න. දැන් මොකද්ද මේකේ තියෙන්නේ? පළවෙනි අක්ෂරයට පළවෙනි එකට බිඳුවක් shift කරලා ඊළඟ එක ගන්න. ASCII table එක. දෙවෙනි එකට එකක්, තුන්වෙනි එකට දෙකක්. හොඳයි මෙතන 9ක් තිබ්බනම් කීයක් shift කරනවා? මේ පැටර්න් එකට අනුව මේ රටාවක් නේ යන්නේ. 9ක් තිබ්බනම් මෙතෙන්ද 8ක් එන්න. අපිට මෙතන A කියලා තිබ්බනම් කැපිටල් A කියලා තිබ්බනම් මේකට එන්න ඕනේ 8ක්. හොඳයි කැපිටල් A වල 8 බලමු අපි. කැපිටල් A 1 2 3 4 5 6 7 8 I එන්න ඕනේ. දෙන්න I එන්න ඕනේ. දැන් අපි බලමු මේක I එනවද කියලා මේක අරකට දාලා. හරි I ආවා. දැන් අපිට දීලා තියෙනවා එයා අවුට්පුට් එක එයාගේ මේකේ මෙන්න මේක තමයි යාගේ. හොඳයි මේකෙදී අපි මේක දාන්න ඕනේ. අනිත් පැත්තට හදන්න. 7න් බිඳුවක් නම් 7යි. 5න් එකක් ගියාම 4යි. අනිත් පැත්ත රිවර්ස්. C වලින් දෙකක් ගියාම B A. 4න් 3ක් ගියාම 1යි. 5න් 4ක් ගියාමත් 1යි. සමාන ලකුණෙන් 5ක් ගියාම මොකද්ද වෙන්නේ? අපි දන්නවා සමාන ලකුණට සමාන වුණේ 7 කියලා කලින් අපේ එකේ. එහෙමනම් ඒක 7 ඇත්තට. ඒක මොකද ASCII එකේ අපිට ඒක පෙන්නනවනේ. සමාන ලකුණේ මේ තියෙන 1 2 3 1 2 3 4 5 සමාන ලකුණට එන්නේ 1 2 ඊය සමාන ලකුණට උඩින් එන්නේ 5ක්. සමාන ලකුණෙන් 5යි යන්නේ. 1 2 3 4 5. එතකොට 8 වෙනවා. sorry 8 වෙනවා. 4 මේ 8 වෙනවා. ඒතර 9න් 6ක් ගියාම 3 වෙනවා. එහෙමද? 9න් 6ක් ආපස්සට එන්න. 8 7 6 5 4 3. H වලින් 7ක් ගියාම මොකද වෙන්නේ? H වලින් 7ක්. මතක තියාගන්න කැපිටල් H වි සිම්පල් H වි වෙනස් ඈ. සිම්පල් H එක තියෙන්නේ මෙතන. එකසිය 4. කියන එක තමයි සිම්පල් H. ඒතර සිම්පල් H එකට අපි යන්න කියලා කියන්නේ කීයද? උඩට 7ක්. සිම්පල් H එකෙන් 7ක් යන්න. 1 2 3 4 5 6 7 A. දැන් මේක තමයි අපිට ආපු පාස්වර්ඩ්.
අපි මේ password එක congratulation හරියට ආවා. ඒ password එක අපි ගත්තේ අපි එකක් ගහලා බලනවා අපිට මොකක්ද එන්නේ කියලා. ඒතකොට ඒ දෙක compare කරලා අපි එකට කියනවා crypto analysis කියලා. ලොකු මට්ටමේ. ඒක ලොකු දෙයක් නෙමෙයි. මොනවද මෙයා කරලා තියෙන්නේ මේ විකෘති කිරීම. ඊට පස්සේ අපි ඒ අපිට ආපු විස්තරේ එයාට දානවා. මේ කියපු එකේ ප්‍රශ්න මොකුත් තියනවද? බේසික් 6 බලමු. 6නේ අපි කරේ. 7 බලමු. මේකේ තියෙනවා this time network security SAM has saved unencrypted level 7 password in a obscurity එයා කියනවා මේක තමයි එන්නේ. Unix එකේ cal command එක දුන්නාම ඔයාට එවනවා. This time network security SAM has saved the unencrypted level 7 password in an obscurity named file saved in the very directory. In unrelated news, other unrelated news, SAM has set up script that returns the output from the Unix cal command in the script. නිකන් එකක් ගහලා බලන්න. ඒතකොට සැප්තැම්බර් 2022 1970 මේවා එනවා. හරි? මොකොත්ම දන්නේ නැති වුනහම මේක එවනවා. ඒතර මම පාස්වර්ඩ් එක සබ්මිට් කරන්න. දැන් මේ පාස්වර්ඩ් එක හොයන්නේ කොහොමද? view source කරලා බලන්න. input type එක තියෙනවා. එයා කියනවා file saved in මේ directory එකේ තියෙන එක එයා password එක තියෙනවා කියලා. එතකොට මේක හොයාගන්න විදිය පොඩ්ඩක් බලන්න ඕනේ. මම මේ password කියලා ගන්න. එහෙම ෆයිල් එකකුත් නැහැ. කොහොමද ඒ මොකක්ද ඔයා කියලවන්නේ? මම ඒක බැලුවේ නැහැ. ඒක කමාන්ඩ් එකක් එන්ඩ් කරන්න කියලා තියෙනවා. මෙන්න මෙහෙම එයාග මේ අපිට කියනවා ඒක බලපු එක්කෙනෙක් view කියලා.
නෑ නෑ එතකොට ඒක නෑනේ සිතුම් to organizers කමා ls හරි 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 දැන් මේ Linux වල ඔයා පොඩ වරද්දලා දුන්නේ. ඒ කියන්නේ මේකට තියෙනවා command line at command attacks කියලා. අපිට පුළුවන් මේ ඔයා දෙන command එක අරගෙන මෙන්න මෙහෙම දැම්මාම ඊළඟට command එකක් දෙන්න පුළුවන් ls -l කියලා. එතකොට එයා output එකක් දෙනවා ඒකේ තියෙන එක එක මේවා. අපි කියමුකෝ ls -l කියනවා වෙනුවට අපිට පුළුවන් Linux commands දෙන්න. මේක අපි උගන්වනවා ඉස්සරහදී මේ attacks වල තියෙන එකක් Linux commands මේකට දෙන්න පුළුවන්. හරිද? උදාහරණයක් විදිහට මට ඕනේ මේකේ අපි මේක නිකන් දැවුවාම එයා මේක දෙනවා. කමාන්ඩ් එකක් දෙනවා. කැල් එක. එතකොට මම 1999 කියලා ගැව්වාම එයා යුනිට්ස් එකේ තියෙන කැලෙන්ඩර් එක රන් කරලා දෙනවා. Linux වල දෙයක් තියෙනවා එකවර commands කීපයක් දෙන්න. ifconfig තොර මේකට අමතරව එයා අපිට ඒක ගත්තේ නැහැ ඒ commands දෙන්න එයා block කරලා තියෙනවා. ls කියලා දැම්මොත් ඒ folder එකේ තියෙන files ටික පෙන්නනවා. ls -l කියලා දාන්න ඕනෙත් නැහැ. ඒකේ ඒ කියන්නේ ඒ command එකේ අරගෙන දැන් ඒක හරියට මෙන්න මේ වගේ මම Windows වල ඉන්නේ command prompt එකේ cmd එකේ මම dir කියලා ගැහුවා වගේ තමයි. එයා පෙන්නනවා ඒ කියන්නේ command attack එකක්. අපි යා commands run කරන්නේ. අපි command එකක් යවනවා ls කියලා මේ kick මෙන්න මේ file එක අපිට දැන් තව එකපාරක් හැක් කරපු කෙනෙක්ගෙන් මට ඉල්ල ගන්න පුළුවන්. හරි. ඒක ඔයා කරන එක වෙන තැනකින් බලාගත්තත් හරි. දැන් මට පුළුවන් මෙතෙන්ට ගිහිල්ලා මේ ෆයිල් එකට කෝල් කරන්න. අන්න පාස්වර්ඩ් එක අහුවුණා. දැන් පාස්වර්ඩ් එක අපි දෙනවා. එතකොට අද දවසේ මම කරන ප්‍රමාණය එච්චරයි. තව තියෙනවා මේකේ තව තියෙනවා ගොඩක් තියෙනවා. forensics කියන්නේ මේ තියෙන attachment එකක් තියෙනවා. මේ ෆයිල් එක මේවා Linux එහෙම කරනකොට නමුත් මම ඔයාලට පොඩි අත්දැකීමක් දුන්නේ හැකින් කරන හැටි. මම ඔයාලට එවන්නම් මේ හැක්ස් ටික තියෙන ලින්ක් එක. ඔයාලට මේක මිස් වුණා නම් කමක් නෑ වෙලාව අරන් කරන්න. That's fine සිතු. That's fine. ඔය තියෙන YouTube channel එකේ ඔයාලට මේවා කරන හැටි මේ චක්මෝ කියලා දෙනවා.
All right, welcome back, everybody. It's Malik, and we're going to go off on a little tangent here. I'm going to show you a site that I really like. I've been playing around with this site for years. It's called Hack. ඔයාලා අද කරන්න ඕනේ මේ hackthissite.org එකේ තියෙන lessons 11 ඔය ආපු එකෙන් අරගෙන කරන්න දැන් කොපි කරලා තියාගන්න. forensics realistic මේ සමහර මේ වගේ තියෙනවා මේවා බලන්න මම තව ඒවා තියෙනවා දැන් අපේ තියෙනවා hack the box නෙමෙයි ඒ නම try hack me මේක තමයි සාමාන්‍යයෙන් ගොඩක් කට්ටිය ලොකු අය හොඳට හැකින් කරන අය ට්‍රේනින් වලට ගන්න. ඒකේ තියෙනවා ගොඩාක් ඇඩ්වාන්ස් බේසික් වල ඉඳලා ඇඩ්වාන්ස් වලට යනක හැකින්. හැබැයි ඔයගොල්ලෝ ලිනක්ස් දන්නේ නැතුව මේක කරන්න බෑ. ලිනක්ස් දැනගෙන ඉන්න ඕනේ. වෙබ්සයිට්ස් හැකින් කරන හැටි මම ඔයාලට නිකන් හැකින් කරන හැටි හැකින් වල දේවල් හොයන හැටි ඒකේ අප්‍රෝච් එක අපි මොන ආකාරයකටද ඒකට අවතීර්ණ වෙන්නේ කියන පාඩම තමයි අද කරේ. හරි. දැන් 8:46යි network site එක drive මම ඔයාලට කිව්වා network ගැන බලන්න කියලා. මම ගොඩක් කරන්නේ නැහැ. මොකද ඒක කරන එක මම නැවත ඔයාලට මේ ethical එකේ course එකේ මම ඔයාලට එව්වා networking කියලා folder එක. මේ folder එක. හරිද? network එකක් කියන්නේ මොකක්ද කියන එකේ ඉඳලා ඔයාලට advance මෙතන ඉඳලා ඔයාගේ networks ගැන මං lesson එකක් කරා ඒක වීඩියෝ එක හරි බලන්න classroom එකේ ඒවා දාලා තියෙනවා ඒ ටික බලන්න. ඒක හරි වැදගත්. එතකොට මේ රෙකෝඩින් එකේ මේවා දාලා තියෙනවා. එතකොට hack this site.org ඒකට මම ඔයාලට මේ 11 කරන්න කොහොමද? අමාරු නෑ. ටාගට් එක තියෙන්නේ මේ 11 කරන්න. අනිත් එක ගැන බය වෙන්න එපා. කරත් කමක් නෑ. දැන් ඔයාලා මතක තියාගන්න අනවසරයෙන් අවසර දීලා නැති කිසිම තැනක
හැකින් කරන්න යන්න එපා. ඔයාලා ලොකු අමාරුවක වැටෙන්න ඉඩ තියෙනවා. ඔන්න මම Google Classroom එකට දැම්මා. ඒක බලන්න මේ ක්ලාස් එකේ වීඩියෝ එක මම රිලීස් කරන්නේ නැහැ. මොකද ඒකේ මගේ අතින් කන්ටෙන්ට් වගේක් වුණා ඔයාලට පබ්ලික් කියන එක ප්‍රශ්නයක්. ප්‍රශ්නයක් තියෙනවා නම් මගෙන් අහන්න මං උදව් කරනවා. හරි? right? enjoy කරාද අද ඔයාලා ක්ලාස් එක? Yes, sir. right. මම දැන් මේ මගේ C++ ක්ලාස් එකත් ඉවරයි. තව එක ලෙසන් එකක් තියෙනවා කරන්න. ඒක මට වෙලාවක් ආවේ නැහැ. මම කොහොමත් අපේ මාසේ ඉඳලා ඔක්කොම ක්ලාසස් නතර වෙනවා. හැකතන් හැකින් එක විතරයි කරන්නේ. මොකද මට මගේ යුනිවර්සිටි කෝස් එකේ වැඩ වැඩි වෙලා තියෙනවා. තව කෝස් එකක් කරනවා. ඉතින් ඒක නිසා මේ ජනවාරි තමයි ඊළඟ අලුතෙන් කෝසස් පටන් ගන්න. මගේ එක්සෑම්ස් එහෙම ඉවර වෙලා ඉස්සරහට එක්සෑම්ස් එනවා. දන්නවා යුනිවර්සිටි එක්සෑම්ස් කොයි වගේ අමාරුද කියලා ඈ ඉතින් දන්නවා. මේ කොහොම හරි ඔයාලා කරගෙන යන්න. අපි අර මාස 4න් අපිට ඉවර කරන්න බැරි අතරමැද පොඩි පොඩි වීක්ස් තුනක් නම් සති 16යි සති 20ක් විතර කරනවා සෙෂන්ස්. එතකොට අපි දැන් නෙට්වර්කින් එකේ ඊතුරු කොටස කරන්න තියෙන්නේ නෙට්වර්කින් වල කොහොමද වෙබ් එකක් හොයාගන්නේ, IP addressing, නෙට්වර්ක් වල කමාන්ඩ්ස්, නෙට්වර්ක් ට්‍රබල් ෂූට් කරන හැටිම. ඊට පස්සේ අපි යනවා වෙබ්සයිට් හොස්ටින් කියන පැත්තට. මේ Uber hack එක ගැන. හරි. හරි ඔන්න මම ඒක WhatsApp එකටත් දැම්මා. දැන් නිදා ගන්න යන්න එපා. මේක කරලා ඉවර කරන්න බලන්න. ඒකල නෙට්වර්කින් ගැන තියෙන වීඩියෝස් ටික හොඳට බලන්න පුළුවන් තරම්. එතකොට බයිනරි ගැන එහෙම තිබිච්ච ඒවා ඒ ටික බලන්න. ඊට පස්සේ අපි මේ වැඩේ කරමු. හරි? එමනම් මම අද ක්ලාස් එක එන් කරනවා. තව විනාඩි 6 9 වෙනකන් තියෙන්නේ. අලුත් ලෙසන් එකක් පටන් ගන්න අමාරුයි. අපි ලබන සතියේ හම්බ වෙමු. හරි? එහෙනම් good night. Good night. okay. බැරි වුණා කියලා හිතන්න එපා. අමාරු නෑ. ඒක පොඩ්ඩක් ඔයලා ඒ හැකින් පැත්ත දැනගන්න එක මේ එහෙම තමයි. ඒකට මාංශ වෙන්න ඕනේ. දිවා රෑ මාංශ වෙලා තමයි යන්නේ. ඇමරිකාවේ ලොකුම ජොබ් ප්‍රමාණයක් දැන් තියෙන්නේ හැකින් වල. සයිබර් සිකියුරිටි. ඒගොල්ලන්ට 3ක් ඕනේ තැනට 2යිලු ඉන්නේ.
පිටරටවල වලින් දැන් ගන්නවා ජොබ්ස් හරියට ඇමරිකාවේ තියෙනවා. සයිබර් සිකියුරිටි තමයි ඉස්සරහට වැඩියෙන්ම ජොබ්ස් තියෙන්නේ. ගෑන් ළමයි බය වෙන්න එපා. ගෑන් ළමයි සෑහෙන්න සයිබර් සිකියුරිටි වල ඉන්නවා දැන්. හිමීට යන්න. Okay.